ජීවිතය කියන්නේ දුක් කම්කටොළු බාධක මැද දුක සැප සතුට අතර දෝලණය වෙමින් යන දෙයක්. මේ වෙලදී බොහෝ දෙනෙක් ජීවිතේ හොයාගන්න අනාගතයේ ලස්සන කරගන්න දකුණු කොරියාවට එනවා. හැබැයි ඔවුන් මෙහෙදි ගෙවා දමන්නේ ඔවුන්ගේ ජීවිතේම තමයි. සමහර විට ඔවුන්ට මෙහෙදි අත්දකින්න වෙන්නේ අත් විඳින්න වෙන්නේ කටුක අත්දැකීම්. එහෙම නැත්නම් ගෙවා දමන්න වෙන්නේ එහෙම නැත්නම් ගෙවන්න වෙන්නේ කටුක ජීවිතයක්. ඒකට හේතුව තමයි උන්ට ලැබෙන රැකියාව ඉතාමත් අමාරු කටුක එකක් තියෙනවා. මම මේ කියන කතාව ඇත්ත නැත්ත බලගන්න. අපි ගිහින් බලමු මෙන්න මේ කර්මාන්තශාලාව ඇතුළේ. ලොක් එක. ලොක් එකේ කෑලි දෙකක්. ආ. මේකේ යට කෑලි. ලොක් එකේ යට කෑලි. මේකේ උඩ කෑලි. මේ දෙක කොහොම ලිද්දි මේකට දානවා වැලි තියෙන ලංකාවේ වැලි වලට කෙමිකල් එකක් දාලා මේ මැෂින් එකෙන් එනවා. මේ මැෂින් එක දෙන්නේ මේකෙන් එන්නේ නේද? මේකෙන් එහෙලා මේ වැලි දෙන්නේ මේකෙන්. ඔතන එන්නේ වැලි කෙමිකල් එකක් එක්ක කලම් වෙලා ඉන්නේ. අර කොහෙන්ද කලම් දාන්නේ කලම් වෙන්නේ? අර උඩින් දානවද එතන? ඔතන නේ දාන්නේ. කොම් බොරු ගන්න. මරණ අච්චු ගලවලා එතනින් දාන්නේ. අර පොඩි කරලා දානවා. කල්ලඩ වගේ තියෙනවා. නාට්ටේ ඒක වෙන්නේ ඒක. එතනින් තමයි මේ වැලි කුක්ටි ඔක්කොම අයින් කුක්ටි ඔක්කොම ලිහිලා ඔක්කොම එතනින් තමයි යන්නේ අර ටැංකියට. ඔය ටැංකියෙන් මේ වට එනවා. මේ ටැංකිය. මේ ටැංකිය වලින් තමයි ආයෙත් දීමනේ. ඊට පස්සේ ඒකෙන් හිටිට එනවා. උඩින් එන්නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔව් හුලං වලින් ප්‍රෙෂර් වෙන්නේ නේද? ඊට පස්සේ මෙතෙන්ට මෙතෙන්ට එනවා ඇටි ටික. මෙතෙන් එනවා මෙතනින් ඉඳන් ඕන ගන්නට තමයි මේ කාල සීමාවක් තියෙනවා. ඕන නම් ඩිස්කවුන්ට් හයි කරන්න නැත්නම් හිමීට හයි කරන්න. ඒවත් දැන් තියෙනවා මේ මැලින් හදාගත්තා. මේ අච්චුවේ මේක තියෙන්නේ අච්චුව දැන් මේ අර යට කෑල්ල. අච්චුව මේ බ්ලොක් එකේ යට කෑල්ල මේක උඩ කෑල්ල. ඕක කණිකර දැන් අරකට ඉස්සෙල්ලා වැලි දාලා මේ වැලි දාන සම්පූර්ණ වැලි දාලා හයි කරලා නේද කරන්නේ? වැලි දාලා ඔකම හයි වෙන විනාඩි 5න් 10න් ඔටෝ හයි වෙනවා. ඒ කියන්නේ කෙමිකල් එක කලවම් වෙලා එන්නේ ඒක දාපු ගමන් හයි වෙනවා. ඔව් දාපු ගමන් විනාඩි 5න් 10න් මුකුත් කායි දාන්නේ නැද්ද මේ? නෑ කිසි දෙයක් දාන්නේ. දාපු ගමන් හයි වෙනවා මේකට දාපු ගමන්. දාපු ගමන් විනාඩි 5ක් 10ක් යනකොට Tamante ඒක හදාගත්ත ඒ වෙලාව. හදාගෙන මේ ඔක දාන්න. හයි වුණාට පස්සේ මේ හයි වුණාට පස්සේ තමයි මේකට උඩින් නමන්නේ නේද? ඔක දාන්න ඕම දාලා ඊට පස්සේ ආයි මේකට දානවා. මේකට දාන්නේ මේකට දානවා. මේක තමයි අච්චිය උඩ කෑල්ල. මේක අච්චිය උඩ කෑල්ල. මේකට දීනෝ යකඩ වක් කරන කට දානවා. යකඩ වක් කරන කටයි. දෙවස් මේකට හරියට දැන් දෙවස්සේ ආයි කටවල් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. නැතිනම් කොටක් තියෙනවා. ලොකු කට තමයි යකඩ වක් කරන කට. කියලා මේකට වක් කරනවා බොරේ. අර වක්. වක් කරලා පොඩි ලම්බිටේන පොඩි පිල්ලේ විදිනවා. ඉතලා තමයි ඊට පස්සේ මේක අයින්. ඊට පස්සේ මේ දෙක ගලවනවා. ඉතින් ක්‍රේන් එකෙන් මේ දෙපැත්තට ක්‍රේන් එක දැම්ම ඉස්සුවා. ඔව්. ඒක දෙපැත්ත පත්තු කරාම නිකම්ම ගලවෙනවා. ඒ නිකන් බ්ලොග් ගල් මේ ගහනවා වගේ වැඩක් වෙන්නේ නේ. ඔව් නිකම්ම ගලවෙනවා. ඊට පස්සේ ගලවලා මේක ඇතුලේ තියෙන ඊට පස්සේ ගැලුවට පස්සේ තින්ත ගන්න තියෙනවා. තින්ත එකක් ගන්නවා. මොකද මේ ෆිනිෂින් එකෙන්ද නේද? නෑ තින් දෙක ගන්න යකඩ වැක් කරලා පස්සේ ගැලවෙන්නේ නැත්තම් මේ යකඩෙත් එකට වැලි ඇලෙනවද? එහෙම ඇලෙනවනේ. ඒකින්ද ගාම තින් දෙක. තින් දෙක ගෑවට පස්සේ ගාලා මේ ගාලා ඊට පස්සේ වටේ ගම් එකක් දානවා. යකඩ ලීක් වෙනවට. වටේට ගම් එකක් දාන පොඩි ගම් එකක් නිකන් අතින් ඇඳගෙන යනවා. දෙන්න ඊට පස්සේ මේක සෙට් කරනවා. සෙට් කරලා වටේට තියෙනවා ලොක් 4ක් විතර හයි කරනවා. මේ කියන්නේ මේ දෙක සෙට් කරලා යකට වක් කරන්නේ නේද? ඔව් දෙක සෙට් කරනවා. දෙක සෙට් කරලා මේක යට කෑල්ල. මේක අනිත් පැත්ත හරවනවා. මේක අනිත් පැත්ත හරවලා තින්ත ගාලා ඊට පස්සේ ආයි මේ පැත්තටම කරනවා. ඉතින් මේ බ්ලොක් එක හදපු එක නේද? දැන් අතන බ්ලොක් එක හදලා මෙතෙන්ට ඇහැල්ලා මේ තින්ත ගාලා ඔය තින්ත ගාලා දැන් ඔක සෙට් කරනවා. මේ යකඩේ තමයි ඔය තින්ත ගාපු ටිකේ තමයි යකඩේ හැදෙන්නේ නේ. අර අනිත් ටික වෙන ඒ ටික නිකන් එඩි අහකට මේ ටික නේ. මේ බ්ලොක් එකේ සෙට් වෙන්න තියෙන ටික නේද? මේ රවුම තමයි හැදෙන්නේ. මේකෙත් මේ රවුමයි මේ කෑලි තියෙන තින්ත කෑලි තියෙන ටික නේද? එතකොට මේ යකඩ වක් කරන කට කොයි මේකද? නෑ අරක.
මේකෙන් යකඩ ඇහිල්ලා දැන් මේ දෙපැත්තෙන් තමයි යන්නේ යකඩ. මේ එරෙනවා මේ හරි වැලි එරෙනවා. මේ තියෙන්නේ ලොකු මේ වැල් එකක් නේද? මේ කළු පාට තියෙන්නේ වැලි තියෙන්නේ වැලි කෙමිකල් එක දාලා මේ හයි වෙලා. කළු වෙලා තින්නේ. කළු වෙලා තින්නේ. ආයේ කෙමිකල් දැම්මහම මේ හයි වෙන්නේ නේද? කෙමිකල් එකට කළු වෙනවා. ඒ සිමෙන්ති වගේ සීන් එකක් වගේ තමයි තියෙන්නේ නේද? සිමෙන්ති මේක දැන් ගලක් කැඩෙන්නේ රත් වෙලා යකට දාලා ඔක්කොම කරලා මේ අච්චු ගලවලා ගන්න පුළුවන් ආයි වැල් ටික. ආයි ටික ගන්න පුළුවන්. වැල් ටික හපද යන්න. මේක අනිත් කෑල්ල මේකනේ. නේ. මේක මැද තින්ත ගන්නෑ. මැද තින්ත ගන්නෑ. මැද ගන්න නැතුව මේ වටේ රවුමට ගාන අර දෙපැත්තේ කට මේ කටයි මේ කටේ ගාන. කටෙත් ගාන. මේකට දෙපැත්තෙන් සෙට් වෙනවා මැදට කෑල්ල. මැද රවුම. හරි තියෙන්නේ රවුම. අර රවුමද? ඔය රවුමේ තින්ත ගාලා වටේ උඩයි යටයි ගන්න නැතුව වටේ තින්ත ගාලා වටේ තින්ත ගාලා මේකට තියනවා. මේකට ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියලා මේ දෙපැත්තට තව කෑලි දෙකක් මේකේ ඉන්න මේ කටවල් දෙකට තව කෑලි දෙකක් මේ කටවල් දෙකට මේ කටටයි අර දෙපැත්තේ තියෙන කටවල් දෙකටයි කෑලි දෙකක් දෙපැත්තෙන් සෙට් වෙනවා. අරගෙන ඒ දෙකයි ආයි තව කෑලි දෙකක් මේකේ සෙට් වෙනවා. මෙන්න මේ දෙක. මේ කෑලි දෙක හදලා එක කැඩිලා තියෙනවා. මේ දෙක සෙට් වෙනවා නේද? මේ දෙක සෙට් වෙලා මේ කෑලි වෙනේනම හද තමයි ඒක සෙට් කරන්නේ. මේ තින්ත ගන්න ඕනේ මේ දෙකේ. මේ තියෙන්නේ මේ බලන්න නැති මේ අච්චුව. ආවන්න මේකේ තින්ත ගන්නවා මේ ගන්නට. මේ කෑල්ල කැල්ලදී. නේ. මේක කෑලි 4කට සෙට් වෙන්නේ. නේද? කෑලි 4කට මේක සෙට් වෙන්නේ. අරක කැලිච්ච එකද? නෑ. ඔව් එතන කැල්ල තියෙනවා. කෑලි 4කට මේක සෙට් වෙන්නේ. කෑලි 4 අරකට තියලා තමයි මේ රවුම තියන්නේ. තින්ත ගාලා ඔක්කොම කරලා මේ කෑලි 4 තියලා තමයි මැදෙන් රවුම තියන්නේ. රවුම තියලා තමයි අනිත් පැත්ත එක හරවලා මතට සෙට් කරන්නේ. ඒවත් මේ හදලා තියෙන අච්චුනේ. මේ හදලා තියෙන ලේසි. වැඩි වැඩ නෑ. ඈ මේක ලේසි අච්චුම. නේ. මේ දෙපැත්තෙන් කටවල් දෙක හැදුවා. කටවල් දෙක හදලා මෙතනට කෑල් දෙකක් තියෙන සෙට් වෙන්නේ. ඒ කෑල් දෙක තිබ්බා. තියන්න ඕනේ. ඒ කෑල් දෙක තියලා මේ ගම් ටිකක් දාලා තමයි තියන්නේ. ඒක ඇලවෙනවා. ඇලවෙලා මේ ඒක කෑල් ටික තියෙනවා යටින් පින් දෙකක් තියෙනවා. මොකද ටිකක් හයි වෙනකන්. මේ අත තියලා හයි වෙනකන්. ඊට පස්සේ මේකේ තින්ත ගන්නවා. තින්ත ගාලා මේකේ යට කෑල්ල තමයි හදන්නේ. අරකනේ. ඒකට ඊට පස්සේ අනිත් පැත්ත හරවලා තියෙනවා. තියලා මේ තින්ත ගාලා තමයි තියන්නේ. තියලා ඊට පස්සේ යකට ඕකේ. ඊට පස්සේ වක් කරන්න තියෙනවා. ලොක් දෙක හයි කරලා මේ තියෙන්නේ අර ලොක් දාලා නැහැ. අර වගේ මේ බ්ලොක් දෙක සෙට් කරලා හදලා මේ තියෙන්නේ නේද? මේක දැන් දෙපැත්තේ හද කරන්න තද කරලා අර හක් කියලා කියන හක් දෙකක් හයි කරා ඊට පස්සේ යකඩක් කරන්නේ. මේ ලොක් කරනවා කියන්නේ මේවා මේ දාලා මේ කරාම දාලා ලොක් කරන්න තියෙන්නේ. හයි කරපුවා. මේ වක් කරන්න සෙට් කරලා තියෙන්නේ මේ ලොක් දාලා නේද? කරාම දාලා තද කරලා තියෙන්නේ. යන්නේ කියන්නේ ඒක දිනව නැත්තම් මේ ලොකු කට කිව්වට ඒක මෙතනින් පොඩියට යන්නේ පොඩි කපලක් ඇතුලින් තියෙන්නේ. මේවෙන් හදන්නේ මේ වැල් නේද හදන්නේ? වැල් නේ. වෝටර් වැල්. ඒ කියන්නේ විශාල නැවන් මාරන නැව වලට පාවිච්චි කරන්න. එහෙම නැත්තම් මේ විශාල මේ වතුර ටැංකිය වලට නේද? ඒ කියන්නේ මේගොල්ලන්ගේ තියෙන ජල ව්‍යාපෘති. මේක තමයි අකට වක් කරන්නේ මේ. මේක ඕකෙන් කරකවන තමයි මේ හැරෙන්නේ නේද? මේ අර මේකේ මොකද්ද මේ කොන්ක්‍රීට් මැෂින් එක තියෙන්නේ කොන්ක්‍රීට් මික්සර් එක තියෙන්නේ ඒකත් ඔය වගේ වීල් එකකින් කරකවන්නේ අර හලන්නේ. ඒ වගේ මේකත් මේ වීල් එකකින් කරකවලා තමයි ඇල කරන්නේ මේක. වක් කරන්නේ. ඉතින් බලන්න පුළුවන් අම්මලා සිරිය ඈ.
පිටේ යකඩ. පිටුලේ තියෙන්නේ මේ ගඩොල් වගේ එකක් ඒක කොන්ක්‍රීට් වගේ තියෙන ගඩොල්ට වලට ඇඩිය ගණකම ගල්ලයක් ගල් එක ගටේ තියලා බැඳලා තියෙනවා. කොන්ක්‍රීට් සිමෙන්ති වගේ බැඳලා තියෙනවා. සිමෙන්ති නෙමෙයිද? මැටි එකක්. ටිකක් තියෙන බැඳලා ඒ බැඳලා නැත්තම් මොකද යකඩේ යකඩ වුණත් එහෙම යකඩ වලට ඇලෙනවනේ යකඩ තිබුණොත් එහෙම. මේකත් ඉතින් මාස යකඩක් කළා මාස 4ක් මාස යනකොට හදන්න ඕනේ මේකත්. ගලවල ඇටි ගලවනවා. දී වෙනවා යකඩ වලට. දී වෙනවානේ. අනික කර තියෙන ලෝදියනේ ආයෙ උණු කරාට පස්සේ පේනවා මම දැක්ක වක් කරනවා අර එහා පැත්තේ. මේ තියෙන යකඩ කෑලි දාලා මේවා තමයි උණු කරන්නේ නේ. මේ වගේ කෑලි කෙනෙක් දාලා මේකට දාලා මේ උණු කරන්නේ මොනවද? මේ ගෑස් කරන්ට් එකෙන්ද මේක? කරන්ට් එකෙන් උණු කරන්නේ. මේ යකඩ කෑලි ඔක්කොම මේකට දානවා. මේවා මේ අර ආකේ අරවන් මේ මේක ඔක්කොම අයින් වෙන කෑලි අයින් කෑලි නේද අර? වලට දාන කිලෝ ගාන විවිධ දාන්න. මැග්නට් එකෙන් තමයි යකඩ ඔක්කොම උස්සන්නේ. මේවා මේකට දාන්න? මැග්නට් එකේ උස්සනකොට බර වැටෙනවා ඒක. අර ගැටෙනවනේ. බර ගැටෙනවා. ඒ කියන්නේ මේ බර ඒ කියන්නේ මේකට දාන්න බර දාන ප්‍රමාණයක් තියෙනවා. ඒක ඊට වැඩි බෑනේ උතුරවන්නේ. ඔව් උතුරනවන්නේ. දාලා මේවා තමයි ඉතින් යකඩ කෑලි මේ උණු කරනේවා මේවා මේ තනි කර ඉතින් මොනවද මේ අර පොළොවෙන් ගන්න දෙයක් නෙමෙයි මේ යකඩ කියන්නේ තනි කර මේ පොළොවෙන් හාරපු ගල් වගේ ඈ පොළොවෙන් හාරලා මේ ගත්ත ගල් වගේ පුල්ලෙන් කිය යකඩ යපීදී දාපු අක්කර මේවානේ පුල්ලෙන් කිය එකක් වලට දාන උණු කරලා ගන්න මේ බලන කට්ටිය හිතන්න එපා මේ පොළොවෙන් එන්නේ මේ වගේ කියලා යකඩ මේ පොළොවෙන් ගන්නකොට මේවයි කියලා පොළොවෙන් මේ පස් මේ එක යක් පස් අරගෙන ඒවා උණු කරලා ගම මේ ගන්න මේ විදිහට හදලා තියෙන කෑලි. යකඩ කුට්ටියට බර කිලෝ 400ක් මේවා මේ මේවනේ දුවා කිව්ව අර තල්ල හදනවා කියලා කුට්ටි. අර මම ෆොටෝ එකක් ගැහුවේද? තල්ල මේක මේ රවුම් හදලා තියෙන. අරක 40 කුට්ටි හදලා තිබුණා නේ. ඔව් යකඩ ඔක්කොම ප්‍රෙස් කරනවා. මේ ඇහිල්ලා මේ අමතරව අර හදලා කෑලි ඉවත් කම්පැනි වලින් ගෙනල්ලා දානවා. එක කම්පැනි එකකින් ගෙනල්ලා දානවා නේ. ඔය තියෙන්නේ අර ගෙනලා ගොඩ ගහපු වෙන තියෙන්නේ. ඉතින් ඔය මේ මොනවාද යකඩ කියලා අයින් වෙනේ ඔක්කොම මේ වගේ ගෙනහැල්ලා උණු කරනවා. උණු කරලා මේ වගේ ආයි හදනවා. පොඩි කෑලි ඔක්කොම පොඩි කෑලි කපන්න වියදමක් යනවා. අතනක් තියෙන්නේ අර හදලා තියෙන අතනක් තල්ලා. එතනත් ගොඩ ගහලා දිනම ගල් ටිකක් ගෙවුවා වගේ අනිකරනේ පොළවෙන් ගත්ත ගල් ටිකක් වගේ ගොඩ ගහලා තියෙන්නේ. ඔව් පොළවෙම දාලා උණු කරලා මේ හදනවා ඇත්ත මෙහෙම වෙනවා ඇත්තනේ. කිලෝ 3ක් විතර බලන්න. ඔව්නේ. ඔන්න ඉතින් යකඩ කම්පැනි. යකඩ කම්පැනි වල එක පැත්තක් නේද? මේ වගේ සමහරලාට මේවා මේ ඊට වඩා අර මේ වගේ දවසට මේ වගේ වලවල් 8ක්. අර කියන්නේ 10 සමහර මේකේ තියෙන මේ කම්පැනි වලවල් 3ක් තියෙනවා මේ ලොකු වල. මේක අතන හැකක් තියෙනවා නේද? ඒකට වැඩි වුණොත් ඉතින් අර වලවල් ගෙනත් එක්ක උණු කරනවා. අතනක් තියෙන එකක් නේද? අතනක් තුනක් තියෙනවා. එහත් වලක් තියෙනවා. මේ බකට් එක ඔය කාලයක් ඇද්දි උකට වතුර වැක්කිලා මේ වතුර යකඩ මේ දාලා සමහරලාට බකට් එක ඉල්ලෙනවා. යකඩ වක් කරලා තියෙනවා දැන් ලොකු වච්චයක් දාද්දි බකට් දෙකක් විතර ඕනේ. ඊට පස්සේ එකක් දාලා දෙන සමහරලාට යකඩ බකට් එකේ පිටින් රත් වෙනවා. රත් වෙලා දී වෙනවා. එතකොට වතුර අල්ලලා තමයි ඊළඟ එක එකක් යාගෙන ඉන්නේ. මේ මොනවාද මේ තියෙන්නේ මේකේ පුනේ වගේ පීල්ල වගේ තියෙන්නේ ඒකෙන් එන්නේ යකඩ. මේ ඒකෙන් එනවද? මේක යකඩ ගන්න කොහොමද? ඉතින් බකට් එකට එන්නේ එතන උණු වෙලා උතන ප්‍රෙස් කරන්න තියෙනවද? එතකොට මේ හුලං වලින් ප්‍රෙස් වෙලා දෙන්නේ. හුලං වලින් ප්‍රෙස් වෙලා මේ යකඩ අරකට බැක් කරන්නේ. මේක ඉස්සෙනවද? හරි පාත් වෙනවානේ. ඒක හදලා තියෙන හැටි. හැම කම්පැනි මෙතන මේ වගේ නෙමෙයි යකඩ උණු කරන්නේ. දැන් අර පහල මේ අර උන්සන් එකේ මේ යකඩ උණු කරන්නේ මේ වගේ නෙමෙයි පොඩි මේ වගේ පොඩි බකට් තියෙන්නේ. ගෑස් දාලා මේ බන්සන් දැල්ලෙන් උණු කරන්නේ. ගෑස් ටුච් එක තියෙන්නේ. ඒක ගහලා උණු කරන්නේ. ඒක ලොකු ඒවා. ඒ වගේ ලොකු දැන් මේ පේලිය තියලා ගහලා තියෙනවා ගෑස් වලින් උණු කරන්නේ. මේ අර වගේ මේ මෙන්න මේ වගේ පොඩි කැටගෙන ඉන්නේ ඒක දාලා තියෙන්නේ. මේ කෙමිකල් එකද? කෙමිකල් තමයි ඔක්කොම. ඕවා දාන ඊ ඩ්‍රයි. මෙතන තියෙනවා මේ යකඩ වලට එක එක ක්වොලිටි ගානකට හදන්න පුළුවන්. මේවා දාලා නේද?
ඔතන වලගාව වලක් කුණු කරද්දී 1400ට රස්න තියෙනවා. වලකනේ. වලක 1400. දැන් මේ හරි මේ රත් වෙද්දි ඉන්න බෑ නේද? නෑ රස්නෙ ඉතර පිට වෙන්නද පිටද? රස්නේ කට මේ කිව්වාද වක්කර. මේ යකඩ වක් කරලා මේ තියෙන්නේ. වාක් එහෙම ගලවලා තියෙනවා. මේ අර යකඩ වක් කරන ඇතුලේ මේ යකඩ මෙතනින් තමයි මේ අර අනිත් පැත්තේ වක් කරන්න තියෙන්නේ. ලොකු කර තියෙනවක වේග නේද? ඒක තමයි යකඩ වක් කරලා ගලවලා තියෙන්නේ මේ. අර දෙපැත්තේ කටවල් දෙක. එතනින් කොහොමද අර ඇතුළේ තියෙන වාතය පිටින් තමයි මේ කටවල්. මේවද? ඔව්. මේ වාත පිටින් තිබිච්ච කටවල්නේ. ඒවා කපලා කඩලා අයින් වෙනවනේ කැපෙනවනේ. ඕවා කැපෙන ඔය යකඩේ දැන් ඕ මේ අච්චුවෙන් වාගුවෙන් අයින් කරලා දෙන්නේ. වාගුවෙන් අයින් කළා ඕක දැන් ෆිනිෂ් කරන්න ගන්න මෙතන සූජි මැෂින් එකේ. මේකනේ මම මේක වැදගත් මොකක්ද දන්නවද? ප්‍රෙස් මැෂින් වල ස්පීඩ් යන අර ස්පීඩ් යන මේක තමයි සයිඩ් කියලා අපි කියන්නේ. සයිඩ් කියලා. මේකේ ඔක්කොම මේකේ සුද්ධ වෙලා එනකොට පෙන්නන සුද්ධ වෙලා හරිය තියෙනවා. මේ ප්‍රෙස් මැෂින් වලට යනවා. ඕකට තමයි ඇඟිලි තලා ගන්න බැහැ. ප්‍රෙෂන් එක මේක. දලස් කර වදින්නේ මේකෙන්නේ. මේක මේ අච්චුත මේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෙස් වෙලා හැදෙන අත් දැන් ඔය. දැන් ඒවා හදන්නේ සමහර මේකනේ අර මේ පීලි දෙකට සෙට් වෙලා මේක උඩට යන්නේ. මේ දෙපැත්තේ සෙට් වෙලා නේද? හරියට. මේ පැත්තේ වදින්නේ දලස් කාලා. ඔය පැත්ත වදින්නේ. මේ පැත්තේ වදින්නේ. හරි ඒක ෆිනිෂින් කරුව බැලුවා හොඳට පේනවා. ඒක තේරෙනවනේ. මේ තියෙන්නේ අර පස්සේ හත්පු අර ගාල්ලක් නේ පොඩි එක දේසි කීපු එක නේද? ගලවලා තියෙන්නේ. ඒකක් කරලා ගලවලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන ඇත්තේ ඒක ගලවලා. යකඩේ අර වැලි බොරේ කියලා කියන්නේ. බොරෙත් එක්ක තියෙන්නේ. බොරේ ඔක්කොම මේ ඔක්කොම ලොකු ඒවා තියෙනවා අයින් කරලා සුද්ධ කරලා සුද්ධ කරන්නේ ඉතින් යකඩේ හප්පලා තමයි ඉන්නේ සුද්ධ කරන්නේ. සුද්ධ කරලා මේ මැෂින් එක තියෙන එක සූජි මැෂින් එක. මේක ඇතුළට දානවා. මේක ඇතුළට දැම්මම මේකේ යකඩ බෝල ප්‍රෙස් කරනවා දෙපැත්තේ. යකඩ බෝල. යකඩ බෝල ප්‍රෙස් කරාම පස්සේ මේක වැල් ටික ඔක්කොම අයින් වෙනවා. අයින් වෙලා මේක මෙන්න මේ තත්ත්වයට එනවා. මේ යකඩ බෝල ප්‍රෙස් කරලා පස්සේ මේක විදිහට එන්නේ නේද? මේ නම් මේ ග්‍රයින්ඩර් පස්සේ මේ ග්‍රයින්ඩර් කරලා දින්නේ මේකනේ. නේ. ග්‍රයින්ඩර් කරන්න කලින් මේ සුචි මැෂින් එක දාලා මේ යකඩ බෝල ප්‍රෙස් කරලා පස්සේ මේ තියෙන්නේ නේ ග්‍රයින්ඩර් කරන්න කලින්. කියන වැඩ ටික ඉවත් කරලා මේ ග්‍රයින්ඩර් කරන දැස්ති කරලා තියෙන්නේ මේ. මේකන ග්‍රයින්ඩර් කරන්නේ නේ. ග්‍රයින්ඩර් දෙකේ තියෙන්නේ කිලෝ 7ක් විතර වරයි. ඔව්නේ. ඉතින් මේක අර කටවල් එහෙම කපන්න තියෙන තලෙත් එක දාලා තියෙනවා. කිලෝ 7ක් බරයිද? 7ක් විතර වරයි. ඉතින් මේවා කරත් එයාට කෑලි යනවා කොච්චර ආරක්ෂාවද ගිහලා හොස්පිටල් තියෙනවා ගිහිල්ලා කෑල්ලක් කරන්න මානකාමර දෙයක් කියලා යනවා. කෑල්ලක් කරන් දාන්න ඇහැට ගියොත් එහෙම. නේ. ඇහැට යන එක මේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන මේක වැඩ කරනවා නම් ඇස් වලට කෑලි යන එක සාමාන්‍ය දෙයක් නේද? ග්‍රයින්ඩ් කරද්දී අනිවාර්යෙන් යනවා. ඉතින් දාගන්න පුළුවන් නේ මේවා. ගොගල්ස්. ඒ දැම්මත් යනවා. යනවානේ. මෙතනත් තියෙනවා ඒක හොඳට මේක. සුන්දර ඔන්න. සුන්දර කොරියාවේ අසුන්දර පැතිකඩ. මොකද්ද කිලෝ 5000 නේ. කිලෝ 5000ක් උස්සන්න ටොන් 5ක් ඒ කියන්නේ. ටොන් 5කට ඇරි උස්සන්න. ඕකේ. ටොන් 5 කියලා ගහලා තිබ්බට. ගායල් වල පාටේ ඕක මේ ඔට් එක මෙල්ලින් සයින් එක. මේකනේ. හොඳට වැඩෙනවා. ඕනේ. ඔන්නම ඉතින් යකඩ කම්පැනි එක අතුලාන්තේ. මේක ඉතින් වැඩ කරද්දි බලන්න ඕනේ කොහොමද මේකේ තියෙන අමාරු කියලා. වැඩ කරද්දි අද නිවාඩු දවසක් ඉඳලා මේ වැඩ කරන විදිහ විතරයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඩැමේජ් වෙච්ච එක කපලා තියෙන ආයෙ උන් කරන්න ගන්න. ඒ කවන්නේ මේ ගෑස් එකනේ. ඔව් ගෑස්. ගෑස් එකෙන් කපලා තියෙන්නේ නේ. ගෑස් එක කපන්න ගොඩක් මේක එන ඒවා දෙන්න ඕනේ ඒකට. මොකද
මොකද ඔක කපන්නේ අර වලට පස්සන්න බැරි හින්දා. ඔව් කෑලි කෑලි ගන්න ඕනේ දනේ. නැත්තම් පුළුවන් පොඩිය පුළුවන් පස්සන්න. ඔව්. තාමනද අපි දැන් අර තියන්නේ හදලා මේ එළිය දාලා ගෙනියන්න ලෑස්ති කරලා තින්නේ. ඔකේ ආයෙ මුත් කරන්න දෙන්නේ. ඕකේ දැන් ඕක ආයෙ සීටි කරලා ගන්න. මොකද වතුර ඇතුලේ ඕක මලනවා. ඔව් නේද. ආයෙ මිස් කරලා මේ සුදු කරලාම තමයි යවන්නේ. මාකටයි. මොනවා කරන්න ඕක වැඩි ඉවරයි. ඕක මේ සීටි මැෂින් එකේ දැම්මම ආපහු අර අලුත් එකකට වගේ මොකද මේ සුදු පාට වල ඔව් නේද. තව කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේ දකුණු කොරියාවේ අමාරුම කර්මාන්ත ශාලාව නෙමෙයි. ඒ විතරක් නෙමෙයි දකුණු කොරියාවේ සෑම කර්මාන්ත ශාලාවකම වැඩ අමාරුවක් නැහැ. ඉතින් එහෙනම් තවත් දවසක හම්බෙමු මේ වගේ වීඩියෝ එකක් සමග. ගිහිල්ලා එන්න ඔයාලට ලස්සනම ලස්සන දවසක්.